British English expressions කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි යෙදුම් හැඟීම් ප්‍රකාශනවලදී දේවල්. අපිට මේව පාවිච්චි කරන්න පුළුවන් day-to-day conversations වල පාවිච්චි කරන්න පුළුවන් අපේ අදහස් කන්වේ කරන්න. අද ගොඩාක් තෝරගන්නේ නැහැ. ඔයාලට මේකෙන් පහක් ඔයාලට තෝරගන්නවා. ඒ පහ ප්‍රමාණවත්. මේ සතියේ ඔයාලට ලබා දෙන expressions පහ. මේක ඉදිරි දවස් කීපය ඇතුළත ප්‍රැක්ටිස් කරලා තියන්න. මම ඉදිරියේදී ඔයාලකින් මේවා පරීක්ෂාවට ලක් කරනවා, ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. ඒ නිසා මේ ප්‍රැක්ටිස් කරලා තියන්න. පාඩම් කරලා තිබෙන අතරතුරම දනුවන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. right මම හිතන හොඳ ළමයි වගේ මේ ටික පාඩම් කරලා තියයි කියලා. අමාරු දේවල් නෙවෙයි, තාමත් පුංචි දේවල් තියෙන්නේ. අපි මේ සතියේ plan එකට තිබ්බේ ඔයාලා මෙන්න මේ goal එක අත් කරගන්නවා කියලා. මොනවාද අංක 1? ඔයාලට මම දුන්නා තමන් පිළිබඳව හඳුනා දෙන අඩුම වශයෙන් වාක්‍ය 5ක් සූදානම් කරගන්න කියලා. එහෙම නැත්නම් ඊට එහාට ගිහිල්ලා හදාගන්න කියලා. ඒකට මම ඔයාලට ආකෘතියක් ලබා දුන්නා, අවශ්‍ය තොරතුරු ලබා දුන්නා. ඒක ඔයාලට ටෙක්ස්ට් හැටියට ප්‍රැක්ටිස් කරා, ඊට පස්සේ group call වලට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරා, voice notes හැටියට දාලා ප්‍රැක්ටිස් කරා. අපේ chat groups වල ඒ වගේ main group එකෙත් පමණක් අය දාලා තිබ්බා. පමණක් යමට පෞද්ගලිකව ඒවල තිබ්බා. කෙසේ නමුත් ඔයාලගේ මේ පුහුණු වීම හොඳයි. අතර අගය කරනවා. ඔයාලගේ ඕනෑකම. ඉතින් ඒක දිගටම තියාගන්න. ඔය උනන්දු ඔය වැඩ කරන ගතිය අපිට මාස 3ක් පුරාවට මේ විදිහට වැඩ කරගෙන ගියා කියලා කියන්නේ ඔයාලා ඉන්ටර්නෙට් ගොඩාක් දුර යනවා. එතකොට ඊළඟ කාරණේ තමයි Q&A. ඒ කියලා කියන්නේ ප්‍රශ්න ඇසීම සහ ඒක ප්‍රතිචාර දැක්වීම. යමෙක් පිළිබඳව හමු වුණාන් පස්සේ එයාගෙන් ප්‍රශ්න අහනවා. ඒකට ප්‍රතිචාර දක්වන්න. ඒක ඔයාගෙන් අහන දෙයක් වෙන්න පුළුවන්, ඔයා අහන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා ප්‍රශ්න එකක් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේ තමයි ඒකට ප්‍රතිචාර ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒකටත් අර group call වගේ දේවල් පාවිච්චි කරන්න, පෞද්ගලිකව තනියෙන් පුහුණු වෙන්න ඔය කාරණේ මම එදා කිව්වා. ඊළඟට ඊට අමතරව තව මොනවද දුන්නේ? ඔය දෙක අනිවාර්ය කරා. ඊට අමතරව මම වාට දුන්නා අර වීඩියෝ ක්ලිප් එකක් පුංචි ළමයෙක් සමග දෙදෙනෙක් කියන්නේ දෙමව්පියන් කතා කරන එයාගේ අවුරුදු 3 උපන් දිනය සම්බන්ධයෙන් ඒක ටිකක් හාස්‍යජනක විදියට ටිකක් කියුට් විදියට එයාලා පුංචි දෙබසක යෙදෙනවා සංවාදයක යෙදෙනවා. ඒක අපි පාවිච්චි කරා අපේ එදිනදා පාවිච්චි කරන ඉංග්‍රීසි ගායනා කර ගැනීම සඳහා. ඒක AI generated video clip එකක්. නමුත් හරි ලස්සනයි. මට හිතුණා ඒක හොඳයි පාවිච්චි කරත් ඔයාලගේ පන්තියට කියලා. ඒ නිසා මම ඒක ගත්තා. අරගෙන ඔයාලට දුන්නා. ඒක තියෙන ස්ක්‍රිප්ට් එක අරගෙන ඒකේ උච්චාරණය, ඒක ඉංග්‍රීසි එක, ඒක සිංහලෙන් ඉංග්‍රීසි උච්චාරණය සිංහල අකුරෙන්, ඒ වගේ තමයි සිංහල අර්ථය අරක ඔළුවට කාවා දෙන්න අවශ්‍ය නිසා. මම ඒකත් ප්‍රැක්ටිස් කරන්න කියලා කිව්වා group call වලට ගිහිල්ලා. මම හිතනවා ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඇති කියලා. පොණක් groups වලට මම ගිහිල්ලා බැලුවා. එයාලා ප්‍රැක්ටිස් කර හිටියා. right හරිම වටිනවා. ඊළඟට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ලබා දුන්නේ. ඊළඟට වෙබ්සයිට් එක ඇක්සස් දෙනවා කියලා කිව්වා. ඔයාලට listening practice කරන්න ඔයගේ දේවල් වලට. ඒක මම ඉදිරියේදී ඔයාලට ලබා දීම කරන්නම්. මේ සතියේ ටාගට් වලට ඔය ටික තමයි තිබ්බේ. මම හිතනවා ඔයාලා කල්පනා කරලා බලන්න. මට ඇත්ත කිව්වත් බොරු කිව්වත් ඔයාගේ හිතේ ඔයාගේ යහපත සඳහා මොනතරම් දුරට වැඩ කරාද කියලා. ඔයාලට සතුටක් තියෙනවා නම් ඒක තමයි ඔයාගේ ප්‍රගතිය වෙන්නේ. අවංක සතුටක් තියෙනවා තමන්ගේ හිතේ මම මේ සතියේ මගේ ජීවිතයේ දවසෙන් දවස මොහොතෙන් මොහොත ගෙවි යනවා. ඒ ගෙවි යන මොහොතේ කාලේ මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන හැඟීම ඔයාලට තියෙන්න අවශ්‍යයි. ඒක ඔයාලට අපි කියන ආත්ම තෘප්තිය කියලා. ඒක තියෙනවා නම් ඒක කවුරු කොහොම හිතුවත් ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මට මොන උත්තරේ දුන්නත් ඒක ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඔයාලට උත්තරයක් තියෙන්න ඕන ඔයා සම්බන්ධයෙන්. මෙතනදී ඔයාලට වර්ධින්න පුළුවන්, අමතක වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වන්නේ නැහැ. උත්සාහ දරලා වෙනවද? උත්සාහ දරලා ප්‍රතිඵලය කොහොමවත් උත්සාහ කිරීමයි වැදගත්. ප්‍රතිඵලය අපිට කොහොම හරි කරගන්න පුළුවන්. උත්සාහ කරන්නේ නැතිව නිකන් කාලය ගත කරන එක තමයි විනාශය කියලා කියන්නේ. right I think මම හිතනවා ඔයාලා ආරම්භ කරපු කාලය නිසා පානක් වෙලාවට මන්දගාමී වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී මම හිතනවා ඊට වඩා මහන්සියලා වැඩ ටික කරගනීවි කියලා. right අපි බලමු මෙතන අපිට අධ්‍යයනය කරන්න මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක මම ඔයාලා වෙනින් තෝරා ගන්න cheers කියන එක. හරිම සරල එකක්. බලන්න cheers කියන එක. මේක මෙහෙම මම තෝරාගන්න හේතුව තමයි
මේක දැන් අපි ඉංග්‍රීසි ගත්තාන් පස්සේ කොටස් තියෙනවා. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ඇමරිකානු ඉංග්‍රීසි, බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියාව පැත්තට ගියන් පස්සෙත් ඇහෙනවා. ඇමරිකානු ඉංග්‍රීසි කැනඩාව වගේ පැත්තට ගියන් පස්සෙත් ඇහෙනවා. ලංකාවත් කොලොනියක් වෙලා තිබිච්ච නිසා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් හැටියට ගණන් ගන්නවා. නමුත් ලෝකේ ඩොමිනේට් කරන ඇමරිකානු ඉංග්‍රීසි ওই චිත්‍රපට වගේ දේවල් නිසා. ඉතින් ආරම්භයේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ටිකක් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලට බරව සාමින් ගොඩක් පවණ කට්ටිය ටිකක් කැමති විචාරුවෙන් කතා කරන බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කිව්වා පස්සේ නමුත් අර භාවිතය ගත්තන් පස්සේ ඇමරිකානු ඉංග්‍රීසි පොඩ්ඩක් වැඩි. ඉතින් අපිට අහන්න දකින්න අර වගේ කියන්නේ සංස්කෘතික ග්‍රහණය නිසා කලාවත් කියලා කියන්නේ සංස්කෘතික කාංගයක්නේ. ඒ නිසා අපිට අහන්න ලැබෙන වැඩි. ඒ නමුත් අපිට එහෙම එක දෙයකට කෙටි වෙන්න අපි කියන්නේ කොටු වෙන්න බෑ පුතා. හේතුව තමයි අපිට පවණක් වෙලාවට වැඩියෙන්ම ඇහෙන්න තියෙන්නේ අපි කියන ආසියානු ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඔයා ගනුදෙනු කරන්නේ ආසියාව රටක මිනිස්සුත් එක්ක වෙන්න පුළුවන්. තේරෙනවද? ඔයා සංචාරය කරන්නේ ආසියානු රටවල් වලට වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඔයා ගනුදෙනු කරන්නේ ව්‍යාපාර ගනුදෙනු කරන්නේ ආසියානු මිනිස්සුත් එක්ක වෙන්න පුළුවන්. එතකොට අතන ඉංග්‍රීසි වලට වඩා ආසියානු ඉංග්‍රීසි වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. right? ඒක ඩිපෙන්ඩන්ට්. ඉතින් ඒක නිසා කුල තියෙනවා. ඒ කියන්නේ කුලක. හරිද? කුලක තියෙනවා. ඉංග්‍රීසි වල කොටස් තියෙනවා. මේක පෙරත් ඔයාලට හඳුන්වා දීමක් කරා. ඒක නිසා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිම තියෙන්න ඕනේ. අපි කියනවා ඇමරිකානු ඉංග්‍රීසිම තියෙන්න ඕනේ. එහෙම කතාවක් ඇත්තේ නැහැ. ඔයාට ඕන හැටියට පුහුණු වෙන්නයි තියෙන්නේ. අනිත් එක තමයි මේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිම අල්ල ගන්න ඕනේ කියලා දෙයක් ඇත්තේ නැහැ. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ගත්තන් පස්සේ ඉංගලන්තෙත් කොටස් තියෙනවා. තේරෙනවද? කොටස් කියලා කියන්නේ වානක්ලට එක අන්තික පිරිසකට අනිත් අන්තේ අය කතා කරන ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මම YouTube එකක් දැක්කා. ඒක දෙන්නෙක් ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේම දෙදෙනෙක් කියලා ගෑනු තමයි දෙන්නේ කතා කරනවා. එක ගෑනු කෙනෙක් කියන දේ අර ගෑනු කෙනාට තේරෙන්නේ නැහැ ගොඩක් කියලා. එතන 100ට වැඩි ප්‍රතිශතයක් තේරෙන්නේ නැහැ. හිතන්න පුළුවන්. එතකොට මට එකකින් ගන්න තියෙන ආදර්ශය තමයි අපි ඒකම පස්සෙම දුවන්න අවශ්‍ය වන්නේ නැහැ. පමණක් කෙනෙක් මට ඒ විදියට කතා කරගන්න බෑනේ කියලා පශ්චාත්තාපයටපත් වෙනවා. මගදී මේ වැඩේ අතහැරලා. තේනද? එතකොට ඒක හිම පශ්චාත්තාපයටපත් වෙන්න අවශ්‍යයි විපතන වෙන්න ඕනේ කියලා කතාවක් නෑ. හේතුව අර විදියට ප්‍රතිශතයක් හැටියට ගත්තන් පස්සේ ලෝකේ කතා කරන්නේ අර වගේ ප්‍රමාණයක්. ඒ වගේම අපිට ප්‍රායෝගික මූණ දෙන්න අත්විඳින්න සංවේදනය කරන්න පාවිච්චි වන්නේ මෙන්න මේ වගේ ප්‍රතිශතයක්, මේ වගේ ප්‍රමාණයක්. ඊළඟට අපිට හදාගන්න ලේසි. ඒ කාරණේ කිව්වේ නෑ. හදාගන්න ලේසි අපිට සිංහල විදිහට ඉංග්‍රීසි කතා කරනවා නම් එහෙම එකක් තියෙනවා. ඔයාගේ කැමැත්ත පුතා. ඔයාගේ ආසාව. මොන විදියටද ඉංග්‍රීසි කතා කරන්න කැමති. ඒක ටාගට් කරන්න ඒ විදියට වැඩ කරන්නයි තියෙන්නේ. කෙසේ නමුත් අපිට ලෙවල් අප් කරගන්න පුළුවන්. කොහෙන් හරි පටන් අරගෙන වැඩ ටික හදාගෙන ගිහිල්ලා ඇක්සෙන්ට්ස් වගේ දේවල් පස්සේ හදාගන්න පුළුවන්. right? දැනට මේ මූලික දේවල් වලගන්නයි තියෙන්නේ. මෙතන මම තෝරා ගන්නවා ඔයාලට බ්‍රිතාන්‍යයටම ආවේනික වෙනද දැන් ලංකාව ගත්තාන් පස්සේ දකුණටම ආවේනික සිංහල තියෙනවා. නුවරට ආවේනික සිංහල තියෙනවා. ඒ වගේම තමයි අපි කොළඹට ආවේනික සිංහල තියෙනවා. ඒ වගේ බ්‍රිතාන්‍යයට ආවේනික ඉංග්‍රීසි කොටස් කීපයක්. right? expressions කීපයක්. ඊළඟට තවත් කාරණයක් තමයි දැන් අපි ගත්තොත් එම උදාහරණයක් ඇටියට මගේ කීප ආරණ පැහැදිලි. right? ඊට මේ cheers කියන එක. අපි cheers කියන එක පාවිච්චි කරන සාමාන්‍යයෙන් ඔය කන බොන වෙලාවටනේ. පාටි වල එහෙම ඔක අහන්න ලැබෙනවා cheers කියන එක නේද? නමුත් මෙතන cheers කියලා කියන්නේ ස්තුතියි ජය වේවා වගේ අදහසකට. උදාහරණ පළවෙනි එක. අද උදව් කළාට ස්තුතියි. cheers for helping me today. මෙතන මට කියන කැලල වැටෙන්න. එහෙනම් cheers for helping me today. මට අද උදව් කරාට ස්තුතියි. නැත්නම් ඒක cheers. එහෙනම් එතකොට මෙතන ස්තුතියි කියන තමයි මොකද්ද පාවිච්චි කරලා තියෙන පුතා? cheers කියන්නේ. right? cheers කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට cheers for the gift. tag ගට ස්තුතියි. ඊළඟට I saved you a seat. මම ඔයාට seat එකක් save කරා කියලා කියන්නේ තියාගත්තා. ඊට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වනවා A කියන එක්කෙනා කියනකො මේක කියන්නේ B කියන කෙනා මෙහෙම කියනවා cheers mate. හරිද? ස්තුතියි බං. ස්තුතියි යාළුවේ. හරිද? ස්තුතියි මචං කියලා කතා කරනවානේ. right? ඒ වගේ. එතකොට mate කියන එක පාවිච්චි කරන්න පුළුවන් friend කියන අදහසට. තේරෙනවද mate? right? එතකොට මෙතන ඔයාට විශේෂ කාරණයක් මම ඔයාලට කියලා දෙනවා නම් cheers for කියන එකට පස්සේ මෙතන දාලා තියෙන්නේ the gift. what is this පුතා?
this is a noun. නාම පදයක්. gift එකක් කියලා කියන්නේ නාම පදයක් නේ. කනවා බොනවා වගේ එකක් නෙවෙයිනේ. gift එකක් කියලා කියන්නේ tree, bird, dog, book ඒ වගේ එකක්. right? Cheers for the gift. එතකොට මේ for කියන එක දාලා යමක් සඳහා කියන අර්ථයෙන් මේක හදාගන්න පුළුවන්. unlimited ඔයාට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. expressions හදාගන්න පුළුවන්. ඕන point. තේරෙනවද? අපේ ඉංග්‍රීසි පාඨමාලාවල විශේෂත්වය වන්නේ ඉගෙනීමට ඉගෙනීම. තේරෙනවද? තනියෙන් වැඩ කරන්න කියා දී. තනියෙන් ගමනක් යන කියා දී. right? Cheers for helping. එතකොට මෙතන තියෙන help කියන එකනේ ක්‍රියාපදයක්නේ. මෙතන කියපු સિદ્ધාන්තය එතන අවලංගු වෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? Cheers help කියන එකට ing දාලා එක noun එකක් බවට පත් කරගන්න. තේරෙනවද? helping, running, eating, speaking, right? Watching, living, right? Cooking. ක්‍රියාපදයට ing දැම්මන් පස්සේ අපිට ඒක present participle එකක් බවට පත් කරගන්න පුළුවන්, gerund එකක් බවට පත් කරගන්න පුළුවන්. තේරෙනවද? ක්‍රියාපදයකට ing දැම්මන් පස්සේ රූප දෙකක් හැදෙනවා. එකක් තමයි present. ඒක වර්තමාන කෘදාන්තය හැදෙනවා. ඒ වගේම තමයි gerund එක හැදෙනවා. right? මේ එක තමයි මෙතන වෙලා තියෙන්නේ. gerund එකක් කියලා ගන්න පුළුවන්. right? helping උදව් කිරීමට. ඒක මොකක් හරි ගමන්නේ ජාතකේ මේ විදිහට හදාගන්න. එක්ක for කියන cheers කියන එක දාලා noun එකක් දාගන්න. එහෙම නැතිනම් cheers දාලා for දාලා ක්‍රියාපදයක් තිබ්බොත් ඒකට ing දාන්න. right? එහෙම කිරීමට right? අපි කරනවා කිරීම, දුවනවා දිවීම, ඉගෙන ගන්නවා ඉගෙන ගැනීම, කතා කරනවා කතා කිරීම. කතා කිරීම කියලා කියන්නේ නාමපදයක්. තේරෙනවද? අන්න ඒ බවට පත් කරගන්න ක්‍රමය තියෙනවා. right? ඒ වගේ Tamanට ඕන තරම් හදාගන්න. right? එතකොට ඔයාලගෙන් මම යම් වෙලාවක ප්‍රශ්න කරලා පුතා බ්‍රිතාන්‍ය ක්‍රමයට කොහොමද ස්තුති ජය වේවා වගේ කියලා කියන්නේ යමක් සඳහා කියලා. right? තෑග්ගට ස්තුතියි කියලා ප්‍රශ්නයක් අහුවොත් මේකට උත්තර දී ගන්න පුහුණු වෙලා සූදානම් වෙලා තියෙන්න. දැනද? මේක ප්‍රැක්ටිස් කරන්න group call වලට කියලා. right? ඔයාලට මතකද මේක? right? කොහොමද මේකට කියන්නේ? කතා කරන්නේ. එහෙම නැත්නම් තරංග තියා. අපි තරගයක් තියමු. right? බලන්න බෑ. වීඩියෝ කෝල් කරන්න. right? අපි ලකුණු දී ගන්න. එක්කෙනෙකුට ඒ කියන්නේ මෙතන පහක් තියෙනවනේ. පහෙන් කීයක් ගන්නවද? වැඩිම කෙනා ගත්තු කෙනා ඔයාලා දාලා අද දවසේ මෙච්චර ලකුණු ගත්තා කියලා ඔයාලගේ ටීම් ලීඩර් කෙනෙක් ඉන්නවා. එයාට කරන්න පුළුවන්. එහෙම ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. තේරෙනවද? ඔයාලා එකතු වෙලා දෙන්නෙක් වෙන්න පුළුවන්. දෙන්න ගෲප් කෝල් එකට සම්බන්ධ වෙලා දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ දෙන්නත් එක්ක මේක තරගයක් තියෙනවා. වචන තරගයක්. තේරෙනවද? හරිම ප්‍රායෝගිකයි. තේරෙනවද? තනියෙන් පාඩම් කරනකොට වඩා ප්‍රායෝගිකයි. කෙනෙක් අහුවම පස්සේ රැන්ඩම් ක්වෙස්චන් එකක් අහුවම පස්සේ ඒක චෙක් අපි කියන මේ පරීක්ෂාවට ලක් වෙනවා. තේරෙනවද? එතකොට ඔයාලට දැනෙනවා ඇත්තටම ඔයා දන්නවද නැද්ද කියලා. ඔයා හිතාගෙන ඉන්න ඔයාලට පුළුවන් කියලා. නමුත් අර වගේ වෙලාවක තමයි ඔයා දන්නේ හරියට ඇත්තටම ඔයා දන්නවද නැද්ද කියලා. දැන් නැත්තම් ප්‍රශ්න හොයාගන්න ඕන. යාළුවොත් එක්ක කතා කරලා මතක තියාගන්න ඕන. right? ඒ වැඩේ කරන්න. පුළුවන් නේද? පැහැදිලි නේද මොකද කරන්න ඕනේ කියලා? මේ ටික ප්‍රැක්ටිස් කරා, group call වලට ගියා, ප්‍රැක්ටිස් කරා. තේරෙනවද? ප්‍රැක්ටිස් කරලා තරගයක් විදිහට තියලා ලකුණු දාන්න. එකකට එක ලකුණක් විදිහට. right? පුළුවන් නේද? විජිත පාලවිස් පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ඔබට ස්තුතියි කිව්වහම cheers for you කිව්වහම හරිද ස්වාමීන් වහන්සේ? cheers for you. නෑ ඔබට ස්තුති කියන්නේ thank you කියන එක මෙතන මේ යමකට ස්තුතියි කියන එකයි කියන්නේ. right. තේරෙනවද? අන්න හොඳ question එකක්. තේරෙනවද? ඒක මමත් හිතපු නැති එකක්. මෙතන මේ යමක් සඳහා ස්තුතියි. සඳහා for කියන එක සඳහා පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවද? for කියන එක සඳහා for helping උදව් කිරීම සඳහා ඒ වෙනුවෙන් ස්තුතියි. right? ඊට පස්සේ tag සඳහා ස්තුතියි. නැත්නම් tag වෙනුවෙන් ස්තුතියි. right? ඒ විදිහට. for කියන එක දාලා ඒ වගේ නාමපදයක් දාන්න පුළුවන්. ඊට පස්සේ right. okay. ඊට පස්සේ මෙතන cheers mate. right? මෙතන මේ කඩලයි කියලා තියෙන cheers mate. එහෙම කියන්න මොන ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේක මේ මම මෙතන මේ කොමාවක් දාලා වෙන් කරලා තියෙනවා. මේක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් කරගන්න එපා. cheers mate. right? ස්තුතියි යාළුවා. ඒ විදිහට. right? පැහැදිලි මම හිතන්නේ ඊළඟ එකට අපි යනවා brilliant කියන එක පාවිච්චි කරන්න පුළුවන්. right? එතකොට මේ simple දෙයක් නේ ආදුර කියලා හිතන්න පුළුවන් මේක අර විශේෂත්වය වන්නේ පාරක් කියලාට මේක මේ අර්ථයෙන් ඇමරිකාව පාවිච්චි වෙන්න තියෙනවා. තේරෙනවද? ආන්නේ නිසා. ඊළඟට brilliant කියන එක පාවිච්චි කරන්න පුළුවන්. brilliant color. තේරෙනවද? අපි කියන්නේ brilliant වර්ණයන් කියලා කියන්නේ. ඊට පස්සේ brilliant white කියලා තියෙනවනේ රබර් පේන්ට් වල එහෙම. පොඩි දවසල අපි ඊයේ පෙරේද ගාව ආයේ මේ
අතපය රිදෙනකම් වෙනත් පාර පොඩි හාල උදේ 5:00 නිදිනකොට රයිට් මෙහි තිබ්බා නිකායේ සංවත්සර උත්සවයක් ආඳුරුවන් වහන්සේලා 500 නමක් විතර වැඩම කළා ටීවී එකේ හැමක් දුන්නා ඔයාලා දැක්කද දන්නේ නැහැ රයිට් ඒකට ඉතින් අපේ පොඩි හාල් එහෙම ඒකට වොෂ්රූම් පද්ධතියක් හැදුවා ඔයක වැඩ ගොඩාක් කරා වහල උඩ නැක වැඩ කරා රයිට් තින්ත ගෑවා මාත් තින්ත ගෑවා රයිට් අපේ හැමතැනම තින්ත රයිට් ඕකේ තියලා මොනවද තියෙන බිලියන් වයිට් මොනවද බිලියන් වයිට් කියලා කියන්නේ ඒකට වයිට් එකේ බිලියන් එක තේනවද වර්ණ කියනවනේ වර්ණ තියෙනවනේ එක එක වර්ග තියෙනවනේ පින්ක් එකේ වර්ග තියෙනවා රෙඩ් එකේ වර්ග තියෙනවා ඒ වයිට් එකේ වර්ග තියෙනවා රයිට් ඒතකොට බිලියන් අන්න මම සිද්ධිය කිව්වා සිද්ධියත් එක්ක මේ වචන මතක තියාගන්න බිලියන් තේනවද බිලියන් කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඉතා හොඳයි නියමයි සුපිරි වගේ තේනවද your idea is brilliant තේනවද your idea is brilliant තේනවද brilliant ඊට පස්සේ that was a brilliant game ඒක සුපිරි ගේම් එකක් හරිද ඒක උද්‍යෝගිමත් right අපි කියන්නේ උද්‍යෝගිමත් තරගයක් right ටයිටයි ඒ වගේ නාට්‍යෝජිත අවස්ථාවක් වගේ ඩ්‍රැමැටික් ඊට පස්සේ brilliant කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ නියමයි සුපිරි වගේ අදහසකට පට්ටයි කියන එකත් පාවිච්චි කරන පවන කට්ටිය මරු කියන එක පාවිච්චි කරනවා ඉදිරියට කතා බහේදී අනේ වගේ brilliant කියන එක එංගලන්තේ පාවිච්චි කරනවා your idea is brilliant ඔයාගේ අදහස නම් superior that's a brilliant game ඒක තමයි සුපිරි ගේම් එකක් right ඒ වගේ brilliant කියන එක පාවිච්චි කරනවා අපි දෙකක් අධ්‍යයනය කරා මොකද පළවෙනි එක මතක ගන්න කිය මොකද පළවෙනි එක බ්‍රිතාන්‍යයේ cheers කියන එක පාවිච්චි කරා අපි දෙවෙනි එක ඉගෙන ගත්තේ මොකද්ද brilliant කියන එක right brilliant it is lovely right තරල දේවල් මේක යාලා පාවිච්චි කරන මේ අදහසින් lovely සුන්දරයි හොඳයි කියන අදහස පාවිච්චි කරනවා right what a lovely dress මොනතරම් සුන්දර ඇඳුමක්ද what what a lovely dress right lovely කියලා කියන්නේ ආදරණීය කියන අදහසෙන් සරලාර්ථයෙන් එන්නේ එතකොට මේ ලස්සනයි හොඳයි ෂෝක් කියන අර්ථයට පාවිච්චි කරන්න පුළුවන් එයාලා පාවිච්චි කරනවා lovely it is fantastic amazing right ඒ වගේ කියනවනේ එතකොට lovely කියන එකත් ඒ අර්ථයෙන් පාවිච්චි කරන්න පුළුවන් this place is lovely මෙතන නම් lovely කියලා කියන්නේ lovely කියන එක අපි කියන්නේ සාමාන්‍යයෙන් ගෑනු ළමයෙකුට ඊට පස්සේ වක්කාරි කුමක් ඔය හැසිරීමකට හරි ආදරණීය හැසිරීමක් right අම්මා ඒක දෙමව්පියන් දරුවන් අතර වගේ වෙන්න පුළුවන් ආදරණීයයන් අතර වෙන්න පුළුවන් ප්‍රේමවන්තයන් අතර වෙන්න පුළුවන් ඒ වගේනේ දැන් මෙතන පාවිච්චි කරලා තියෙනවා this place is lovely ස්ථානයකට පාවිච්චි කරලා තේරෙනවද ඊට පස්සේ මේක ඇඳුමකට පාවිච්චි කරලා තියෙනවා සුන්දරයි හොඳයි කියන අදහස තේරෙනවද lovely අපි මුලින් ඉතින් ගත්තා මොකක්ද පුතා cheers දෙක brilliant ඊට පස්සේ lovely right lovely right ඊට පස්සේ ඊළඟ එක fancy a cup of tea fancy a cup of tea මේකෙන් අදහස් කරන්නේ fancy කපා කියලා කියනද සවනද fancy cup of tea කප්පා කියලා කියනවා very good කොහෙන්ද ආබ්බලා දුනා right fancy a cup of tea එක cup of tea කියලා කියනවා එහෙනම් අපි කියන කපටි කියලා කපටි කණින් කියන දසට සිංහල කියන්නේ ඒක ඒ විදිහට ඉංග්‍රීසි කියන cup of tea කියන එක කෙටි කරලා acronym එක or acronym එක short form එක ඔය මොකක් කරන්නේ right ඊට පස්සේ fancy a cup of ඉමත් කියන right fancy a cup of tea ඊට පස්සේ long form එක මෙතන fancy a cup of tea after work right after work කියලා කියන්නේ වැඩ ඉවර වෙලා after work ඉස්කෝලේ ඉවර වෙලා කොහොමද කියන්නේ හොඳේදී After school. After school. Fancy. Right? After School. Right? Fancy a cup of tea after work. Right? Fancy a cup of tea. It has a fancy a cup of tea now. Then te එක බොමුද? තේ බොමුද? බොමුණා බොනවනම් බොමු දේවයන් වහන්සේ කියලා අහලා තියෙනවා. අහගෙන කතාවේ. බොනවනම් බොමු දේවයන් වහන්සේ කියලා. කතාව අහලා තියෙනවද? නෑ. ඒ ඔය නඩු තීන්දුවගෙන තමා බොනවද කියලා. තේරෙනවද? බේබත් ගහලා දෙනවා බොනවද කියලා රයිට් ඊළඟ බොනවනම් කොහොම දේ වෙනවද right ඒක අමතර කතාවක් right ඒ වගේ
මෙතන අහනවා කොහොමද කියන්නේ fancy a cup of tea now කියලා කියන්නේ දැන් ඊට පස්සේ okay ඊට පස්සේ දැන් අපි මේ දක්වා අධ්‍යයනය කරා මුල් එක මොකද්ද Yes. cheers දෙක Brilliant. තුන්වෙනි එක Lovely. ඊට පස්සේ ඊළඟට අපි අධ්‍යයනය කරේ Fancy cup of Fancy. fancy කියන එක fancy කැමති කියන එක fancy cup of tea fancy a cup of කියන එක of කියලාම කියන්නේ නැති තරම් යාලා කියනවා fancy a cup of tea fancy a cup of ඒ වගේ ඊළඟට අපි අධ්‍යයනය කරන අන්තිම එක short and sweet බලන්න you all right you are all right කියන එක ප්‍රශ්නයක් වඩ පරිවර්තනය කරනවා are you all right හරිද නමුත් එලා කතා කරනකොට ව්‍යාකරණ මැත්තේ නැහින්නේ නෑ එයාලා අහනවා කොහොමද you all right You're right. right. හරි you all You're right right. මේක all කියන්නේම නෑ you all right you You're all right. right එනද You're all right. right You're right. You're right. right mate You're all right. right mate You're all right, mate. right You're ඔයා right, හොඳින්ද bro. බොහොඳින්ද බං ආන්නේ වගේ හොඳින්ද. තේනද කතා You're බහ කරනකොට right, ඉඳිනදා bro. casual speaking කියලා කියන්නේ You're right, mate. ඊට You're පස්සේ right. you all right You're love කියලා කියන්නේ නිකන් හිතවත් කෙනෙකුට ඒ කියන්නේ sorry ආදරණීය කෙනෙකුට හරිද පොඩි බබේකට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය වෙන්න පුළුවන් husband and wife වෙන්න පුළුවන් you all right love right. you all right love love you had you කියලා කියන්නේ right ඔය ටික තමයි අපි මුලින් අධ්‍යයනය කරා මොකක්ද You're right. yes Yeah. දෙක All right. brilliant brilliant, තුන්වෙනි එක Brilliant. lovely, lovely හතරවෙනි එක fancy Fancy cup of Fancy. fancy ඊට පස්සේ මේක you're right You're right. you're right කටෙන්ට කියනවා මේක ලස්සනට කියනවා you're right You're you're right. right All You're right. right. you're right You're right. You're all right. very good You're right. සකුන්තලාට all කියන එක කියවෙනවා එහෙම නැතුව කියනවා you're right you're කියන You're- you're 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 right. 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 you're කිව්වා right කිව්වා you're කිව්වා right කිව්වා කියනවා You're You're right. you're right you're right you're right you're right you're You're right right. you all right you're right You're you're right right You're long. right ඊළඟට වල කරන්න තියෙන මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්නයි තියෙන්නේ right අර මම කියපු විදිහට ප්‍රැක්ටිස් කරන්න all right මේක අපි නවත්තලා ඊළඟ පාඩමට යනවා